ආයුබෝවන් රශ්මි ඉලෙක්ට්‍රෝ හැමදාම අමුතු වැඩ කරන නිසා අදත් අමුතු කතාවක් කියන්න තමයි හදන්නේ. මේ වීඩියෝ එකෙන් පසුබිමෙන් පේන්න තියෙන්නේ JKBMS එකට ලොග් වෙච්ච වීඩියෝ ටිකක්. ඒ වීඩියෝ අපේ නෙමෙයි. ඒක අපේ පාරිභෝගික මහත්තයෙක් අපිට ඒවපු වීඩියෝ ටිකකට මුවා වෙලා තමයි අපි අපේ කතාව කියන්න යන්නේ. මහා පරිමාණයෙන් සෝලර් සිස්ටම් එක සීන දැක්කට කමන්නේ මුලින්ම පුංචි සෝලර් සිස්ටම් එකක් හදලා ඒකේ එක්ස්පීරියන්ස් එක අරන් තමයි ලොකු සෝලර් සිස්ටම් එකක් හදන්න ඕනේ. දැන් ඔයා කියන්න යන දේ මට තේරෙනවා. ඔයා නම් කියයි පොඩි සෝලර් සිස්ටම් එකක් ගන්න ඒකටත් සල්ලි වියදම් කරන්න තියෙනවා. ලොකු සෝලර් සිස්ටම් එකකට සල්ලි එකතු කර කර ඉන්නේ ඒකටත් මදි. මේ පොඩි සෝලර් සිස්ටම් එකකට වියදම් කළාම ඒ සල්ලි ආපහු කොහෙන්ද හොයාගන්නේ? ඔය වගේ කතන්දරයක් නේ. අනවශ්‍ය විදිහට වියදම් කරන්න සල්ලි නැහැ කැකීමකෝ. හරි. ඒක අපිට තේරි කියන තමයි අපි මේ අමුතු කතාව කියන්න යන්නේ. මේ වීඩියෝ එක බලන ඔයාට පුංචියට සෝලර් සිස්ටම් එකක් ගහන්න නම් එන්න අපි ගාවෙන් බඩු ටික ගන්න අරගෙන පුංචි සෝලර් සිස්ටම් එක හදන්න හදලා එක්ස්පීරියන්ස් කරන්න ඒ ආත්ම තෘප්තිය විඳින්න ඒ එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ ඔයා ලොකු සෝලර් සිස්ටම් එකක් හදන්න යන වෙලාවට පොඩි සෝලර් සිස්ටම් එක ගලවන් අරන් එන්න අපි ගාවට ඒ මොහොතේ ඒ බඩු වලට තියෙන වටිනාකම අඩු කරලා අපෙන් ලොකු සෝලර් සිස්ටම් එකකට බඩු ගන්න පුළුවන්. අපේ මේ වැඩපිළිවෙල ගැන ඔයාලට මොන හරි අයිඩියා එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න, ලයික් එකක්, ෂෙයාර් එකක් දාන්න. හෙටත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා.